මං අද ඔයාලට කියා දෙන්න හදන්නේ අපිට දෙන ලද වර්ෂයක සියවස හා දශකය ඉතාමත් පහසුවෙන් හා ඉතාමත් සරල ලෙස කෙටි වෙලාවක් තුළ හොයාගන්නේ කොහොමද කියලා. දුවේ පුතේ, අපි බලමු මුලින්ම සියවස හා දශකය කියන්නේ මොකක්ද කියලා. සියවස. සියවස කියන්නේ දුවේ පුතේ වසර 100 කාලය. සියවස කියන්නේ වසර 100ක කාලයක්. ඒ වගේම දුවේ පුතේ දශකය කියලා කියන්නේ වසර 10ක කාලයක්. දශකය කියලා කියන්නේ වසර 10ක කාලයක්. අපි බලමු 1948. 1948 කියන්නේ අපිට නිදහස ලැබුණු වර්ෂය. අනේ වර්ෂයට අයත් සියවස හා දශකය කොහොමද හොයාගන්නේ කියලා. දුවේ පුතේ, අපි මුලින්ම අපිට දෙන ලද වර්ෂයේ එකක් අඩු කරගන්න ඕන. අඩු කරමු. 8 එකක් 7යි 4යි 9යි 1යි. මෙන්න මෙහෙම අඩු කරගෙන පුතේ අපි මෙන්න මේ වර්ෂය දෙපැත්තට දෙක බැගින් වෙන් කරගන්න ඕන. මෙන්න මේ විදිහට දෙපැත්තට දෙක බැගින් වෙන් කරගෙන මෙන්න මේකේ අවසාන ඉලක්කම අපි අයින් කරගන්න ඕන. අන්න එහෙම අයින් කරගෙන අපි මෙන්න මෙතන තියෙන 10 ස්ථානයට සහ 100 ස්ථානයට එක බැගින් එකතු කරන්න ඕන. එක බැගින් එකතු කරන්න ඕන. එතකොට දුවේ පුතේ 4යි 1යි 5යි 9යි 1යි 10න් බිඳුව එකක් ඉතිරි 1යි 1යි 2යි. එතකොට දුවේ පුතේ අපිට ලැබෙනවා මෙන්න මේ වර්ෂයේ සියවස හා දශකය කියන්නේ මොකක්ද කියලා. ඒ අනුව දුවේ පුතේ 1948 20 වන සියවසේ පස්වන දශකයට තමයි දුවේ පුතේ අයිති වෙන්නේ. අපි බලමු තවත් වර්ෂයක්. 2010. 2010 වර්ෂයෙන් අපි මුලින්ම එකක් අඩු කරගන්න ඕන. බිඳුවෙන් එකක් බෑ, අපි මේ පැත්තෙන් එකක් අරන් එනවා. එතකොට දුවේ පුතේ 10න් එකක් අඩු කරාම 9යි, මේ පැත්තෙන් එකක් එහා පැත්තට ගෙනිච්ච හින්දා මෙතන ඉතිරි බිඳුවක්, මෙතන බිඳුවයි, මෙතන 2. මේ විදිහට ලියාගෙන අපි මුලින්ම මේ විදිහට දෙකට බෙදා ගන්න. දෙකට බෙදාගෙන දුවේ පුතේ අපි මෙන්න මේකේ අග ඉලක්කම අයින් කරගන්න ඕන. අන්න එහෙම අග ඉලක්කම අයින් කරගෙන දුවේ පුතේ අපි මෙන්න මේ 10 ස්ථානයේ සහ 100 ස්ථානයට එක බැගින් එකතු කරන්න ඕන. එතකොට දුවේ පුතේ 1යි බිඳුවයි 1යි 20යි 1යි 21යි. එතකොට 2010 වර්ෂය අපිට අයිති වෙනවා 21 වන සියවසේ 21 වන සියවසේ පළවන දශකය. අයි බලමු 1900 වර්ෂය ආයතනේ මොන සියවසට සහ මොන දශකයටද කියලා. අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? මෙන්න මේ 1900න් අපි අනිවාර්යෙන් එකක් අඩු කරගන්න ඕන. එතකොට දුවේ පුතේ අපි බිඳුවෙන් එකක් බෑ, අපි මෙතනින් එකක් ගෙනියනවා. එතකොට 10න් එකක් 9යි, මෙතන 9යි, මේ පැත්තේ එකක් ගෙනිච්ච හින්දා මෙතන තියෙන්නේ 8යි, මෙතන තියෙන්නේ 1යි.
අපි නැවත ඉලක්කම් දෙක බැගින් දෙපැත්තට වෙන් කරගමු. වෙන් කරගෙන අපි 100 ස්ථානයට සහ 10 ස්ථානයට අපි එක බැගින් එකතු කරගමු. බලමු 9යි 10යි 8යි 9යි මෙතන 1යි. එතකොට පුතේ 1900 වර්ෂය ඇත්තන්නේ 19 වෙනි සියවසේ දසවන දශකයට. මං හිතන දුවේ පුතේ ඔයාලට මෙන්න මේ සියවස සහ දශකය හොයන සරල ක්‍රමය ඉතාමත් හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා.